අයිබෝවන් ඔබ මේ එකතු වී සිටින්නේ LK Universal Anything YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන විශේෂ දැනුම් දීමක් සම්බන්ධයෙනි. මීට පෙර සමාජ මාධ්‍ය ජාලාවෙහි දැඩි කතාබහට ලක් වුණු සිරිමාවෝ සිසුවියගේ හෙළිදරව්වෙන් පසු විදුහල්පතිනියගේ ක්‍රියාකලාප රාශියක් කරලියට පැමිණ ඇත. ඒ සම්බන්ධයෙන් පවත්නා සටහනක් TikTok සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී. උපුටා ගැනීම මෙසේය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයේදී පාසලේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. විභාග කටයුතු හේතුවෙන් පෙර පුහුණු වීම වලට සහභාගී වීමට නොහැකි වීම මත තමාට හිමි වීමට තිබූ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව සම්මානය විදුහල්පතිනියගේ මැදිහත් වීමෙන් වෙනත් අයෙකුට ලබා දුන් බවට ඇය වේදිකාව මත දීම චෝදනා කළාය. විදුහල්පතිනිය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළද මෙම සිදුවීම සමග විදුහල්පතිනියගේ පෙර ක්‍රියාකලාපයන් සහ ඇයට එරෙහිව ඇති වෙනත් බරපතල චෝදනා නැවත කරලියට පැමිණ ඇත. වත්මන් විදුහල්පතිනිය මීට පෙර කොළඹ ශාන්තපා උළු බාලිකා විද්‍යාලයේ සේවය කළ සමයේදී සිදු කළ බව කියන දැවැන්ත මූල්‍යමය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්ද තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. 2022 වසරට අදාළව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අයත් රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් ඇය විසින් අභාවිතා කර ඇති බවට විගණන වාර්තා මගින් තහවුරු වී ඇති බව සඳහන් වේ. මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. වාර්තා වන අන්දමට අදාළ මූල්‍ය අවභාවිතය තුළ ඇයගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා ඇය වැය කළ වියදම් රැසක් අන්තර්ගත වේ. හෝටල් වලින් ආහාර පාන ලබා ගැනීම, මත්පැන් මිලදී ගැනීම සහ පවුලේ දෛනික අවශ්‍යතා සඳහා පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ මුදල් වවුචර් හරහා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව ඇය විසින් විවිධ අවස්ථාවලදී තමාට එරෙහිව එන විනය පරීක්ෂණ යටපත් කිරීම සඳහා පාසල් සිසුවියන් ලවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපි යොමු කරවා ගනිමින් පරිපාලනමය බලපෑම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මූල්‍ය වංචාවලට අමතරව ඇය සතුව පවතින බව කියන අනුකම්පා විරහිත පාලන විලාසය සම්බන්ධයෙන්ද දෙමාපියන් සහ ආදි සිසුන් අදහස් පළ කර ඇත. මීට පෙර අවස්ථාවක දරුවෙකුගේ පන්තියක් ඉදිරිපිටදී අදාළ දරුවාට සහ මවට අපහාස වන අන්දමින් බල්ලෙක් වගේ හැසිරෙන්නේ යයි පවසමින් බැන වැදුණු බවට ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක්ද පවතී. මෙවැනි පසුබිමක් තුළ පාසල් පද්ධතියේ ගුණාත්මක භාවය සහ දරුවන්ගේ මානසික සුවතාවයද ආරක්ෂා කර ගැනීම උදෙසා මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් හා පක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සමාජය විසින් දැඩිව අවධාරණය කරනු ලබයි. උපුටා ගැනීම අවසන්. වෙනත් මෙවැනි අසාධාරණකම් පිළිබඳ දැන ගැනීමට අප හා එක්වන්න.